රශ්මිලෙක්කෝ අපි අද ඔයාලට පෙන්වන්න යන්නේ මොනවද කියලා පෙට්ටි ටික දකින්නකොටම පේනවා අපි මේ අරගෙන ඉන්නේ JKBMS පෙට්ටියක්. අපි එක JKBMS එකක් එළියට අරගෙන බලමු. මේ වම් පැත්තේ උඩින්ම තියෙන ලේබල් එකේ මේකේ මොඩල් නම්බර් එක, ප්‍රොඩක්ට් කෝඩ් එක, QR කෝඩ් එක, කන්ටිනියුස් ඇම්පියර්, පීක් ඇම්පියර් සඳහන් කරලා තියෙන ඕනම BMS එක මේ වගේ ලේබල් එකක් තියෙනවා. අපි ගත්ත මේ BMS එකේ මුලින්ම අපිට පේන්න තියෙන්නේ පවර් ස්විච් එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ටෙම්පරේචර් ප්‍රොබ් එක. මේ තමයි ටෙම්පරේචර් ප්‍රොබ් එක. අපි එකක් පැත්තකින් තියමු. මේ BMS එක එළියට අරගෙන බලමු. තනියකින් මේ BMS එක එළියට ගන්න තියෙන එකම ක්‍රමය මේක. මේ බලන්න මේ BMS එකේ ඇඩිෂනල් ලේබල් එකක් කියවලා තියෙනවා කහපාට ටේප් එකකින් අරවලා. ඒක තියෙන්නේ බැටරි පැක් එක හැදුවට පස්සේ බැටරි පැක් එකට එළිය ගලවන්න. මොකද BMS එක තියෙන්නේ බැටරි පැක් එක ඇතුළේනේ. ෆ්‍රන්ට් view එක මේ වගේ බලා ගන්න පුළුවන්. ඒක කේබල් ටර්මිනල් දෙකක් දීලා තියෙනවා. ඒකට අවශ්‍ය බෝල්ට් දෙක ලැබෙනවා ඔයාලට. අර බොක්ස් එක ඇතුලේ රතු පාට පේන්නේ බැලන්ස් ලිට් ටික. අපේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් වැලියබල් වීඩියෝ, නයිස් වීඩියෝ ඒ වගේ කමෙන්ට් කරන් යන්න. අදත් ඔයාලා අපිත් එක්ක එකතු වුණාට බොහොමත්ම ස්තුතියි. ජය වේවා.